පිස්සයි කේකුයි සෑන්ඩ්විච් අයිස්ක්‍රීම් chocolate. බ්‍රෙඩ් මම කැමති පළතුරු වලටත් නූඩල් හරි. කීරි මම කැමති මුළු ලෝකෙත් එක්කම බෙදා ගන්න කේක්. පීසා ඒක අර හැමෝටම බෙදන්න පුළුවන් නිසා මම ආසයි ඩෝනට් හැමත් එක්කම බෙදාගෙන කන්න. මම කැමති මුළු ලෝකෙම අයත් එක්ක කිරිබත් බෙදාගෙන කන්න. තමයි මම හදන්නේ රයිස් ඇන් කරි. ඩෝනට් ඒක ඉතින් ගොඩක් කට්ටිය කන්න ආසයි මම දෙන්නේ බත්. බඩගින්න කන්දේ පොඩ්ඩ බෙදායි අපි බෙදාගෙන කාලා ඉතුරු ටික සත්තුන්ට දෙනවා. මම බෙදාගෙන කන්න පුළුවන් ප්‍රමාණය විතර කෑම විසි කරන එක අපරාධනේ. මේ කෑම නාස්ති කරනවා ගොඩක් කෑම අරගෙන විසි කරුවොත් හොඳ නැහැ. අම්ම තමයි මට කිව්වේ කෑම අයින් කරන්න පාසින් Even if I have extra food, if it has some meat or something, I'll probably give it to a dog or something. If I get too much, I usually donate it. ඉතින් අර මගේ ගාව තියෙන කෑම එක උනත් දෙන්න හිතෙනවා. I feel bad, especially like when they are small kids. Like I've seen mothers with like babies, and they try to go around to find enough money to get food and all. I feel really bad about them, and I also it's like some people they sort of like waste it also. Like I feel like I really like to give money to like those the mothers and the kids and all who would like to have some nice meals. මම කැමති ගෙදර කට්ටියත් එක්ක වට වෙලා කන්න. තනියෙන් කනවට වඩා ඒක fun. You have to share. They say sharing is caring. So yeah, they also like to eat, so I'll probably share it with them. සමහර වෙලාවකට ආසයි තනියෙන් තාත්තා ඉන්න දවසට දිනා ගන්න හරි සතුටුයි. එතකොට මට සතුටු හිතෙනවා. මම මේ ලෝකෙම රසම බත් කල්ටි අම්මගේ. හාල් ගන්නවා. ඒක හොදලා ඒක ලිපේ තියලා රත්තරන් තියලා කිරි දානවා. ඊට පස්සේ ඒක පිගානකින් තියලා කොටුවට කපනවා. ඊට පස්සේ සම්බල් හදලා ඒක උඩින් තියනවා. නස් කෙනෙක්. පොඩි කාලේ මගේ කකුල තුවාල නස් කෙනෙක් තුවාල දෑවා. අයි ගොඩක් රෝගීන්ට ප්‍රතිකාර කරන්න නැහැ කිනේ. මං කැමති බෙහෙත් දාන්න. ඉන්ජිනේර. බිල්ඩින් හදන්න. මම ආසයි ලොකු වෙලා චෙෆ් කෙනෙක් වෙලා නැති බැරි මිනිස්සුන්ට කන්න දීලා සතුටු වෙන්න. හැම දරුවෙක්ටම තමන්ට අනන්‍ය වෙච්ච ආහාර හා බැඳිච්ච කතාවක් තියෙනවා. ඒ වගේම සෑම පවුලකටම ඒ පවුල හා බැඳිච්ච ආහාර එක්ක එකතු වෙච්ච අනන්‍ය වූ කතාවක් තියෙනවා. ලව්ස් ගයිස් අපි මේ හැම කතාවකටම ආදරයෙන් සහ ආරක්ෂිතව අවශ්‍ය කරන බලශක්තිය සපයනවා.